ජාතික රූපවාහිනී අවුරුදු උදානයේ සමගින් අපි මේ එකතු වෙද්දී තවත් අපූර්ව අංගයකට ඔබ රැගෙන යන්නටයි සූදානම. white water rafting. මොකද්ද මේ white water rafting? ඇයි අපි ජාතික රූපවාහිනී අවුරුදු උදානයේට white water rafting යොදාගත්තේ? මුලින්ම කියන්නම් අපි මේ ඉන්නේ කිතුල්ගල. හරියටම කියනවා නම් කැලණි ගඟේ තරුණ අවධිය කියලා කියන්නට පුළුවන් අපි ඉන්නා වූ සව්ව. සමනල ගිරි සිරසෙන් පටන්ගෙන මග දිග ගෙවා යන කැලණි ගඟේ තරුණ අවධියේ මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේ තමයි water rafting වලට ඉතාමත් සුදුසුම පරිසරය නිර්මාණය වී තිබෙන්නේ. ඉතින් අපේ බලාපොරොත්තුව මේ සියල්ලත් එක්කම තවත් අපූර්ව අත්දැකීමක් ඔබට තින්න කරන්නට අද මේ සුන්දර දවසේදී. white water rafting කියලා හඳුන්වන්නේ නැත්නම් අපි සිංහලට පරිවර්තනය කරොත් සුදු ජල කඳ මත දිය පැන්නුම. සුදු ජලය මත ඇයි මෙලෙසින් දිය පැන්නුමක් කරන්නේ? ඇයි වඩාත්ම යෝග්‍ය මේ සුදු ජලය දිය පැන්නුමකට? හිතවතුනි, සුදු ජලය නැත්නම් අපි හඳුන්වන්නේ හැටියට white water තමයි ජලයේ තිබෙන ප්‍රචණ්ඩත්වය, සැරපරුෂ බව සියල්ල නිර්මාණය වී තිබෙන්නේ. ඉතින් මේ කිතුල්ගල අප මග දෙපස ගෙවා දමන්න සූදානම් වන මේ භූමි භාගයත් මේ white water rafting වලට ඉතාමත් උචිත ස්ථානයක්. අපි දන්නවා සිංහල අලුත් අවුරුදු උළෙලට ජන ක්‍රීඩා ඒකරාශී වෙද්දී මේ ජන ක්‍රීඩා අන්තර්ගත වෙන්නේ සාමූහිකත්වයේ කාලයේ කළමනාකරණය, අවම සම්පත් ප්‍රමාණයක් භාවිතය. ඉතින් මේ සියල්ල මේ white water rafting තුල දක්නට ලැබෙනවා. ඉතින් අපි සූදානම් අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම කාලයේ කළමනාකරණමින් කවුද ජයග්‍රහණය කරා හඹා යන්නේ කියලා තෝරා ගන්නට. ජවය ශක්තිය සමග ඒකාත්මික වන අපූර්වත්වය ඔබට ගෙනෙන්නට අපි සූදානම් වෙනවා මේ white water rafting සමගින්. හිතමුතුනි, එහෙනම් අපි තරඟය ආරම්භ කරන්නට සූදානම්. කණ්ඩායම් 9ක් පෙළගැසී තිබෙනවා තරඟය වෙනුවෙන්. ඉතින් මේ සියල්ලත් එක්ක අපි මේ නැවුම් අත්දැකීම අද දවසේදී ඔබට තිලන කරන්නට සූදානම් වෙනවා. හොඳයි, එහෙනම් අද දවසට අපිට white water rafting මේ තරඟාවලිය සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ බලයේ ශක්තිය නොනවතින ජවය නෙස්ටමෝල්ට්. නෙස්ටමෝල්ට් සමගින් ජාතික රූපවාහිනී අවුරුදු උදානයේ නිල බැංකු සහකරු ලෙසින් කටයුතු කරනවා සම්පත් බැංකුව. මේ සියල්ලන්ගේම දායකත්වය මතින් තමයි අප සූදානම් වන්නේ මේ තරඟාවලිය ඉදිරියට ගෙන යන්නට. කණ්ඩායම් 9ක් සූදානම් කිලෝමීටර් 5ක දුරක් ප්‍රමාණයකින් මේ මග දෙපස ගෙවා දමන්නට. පැහැදිලි කිරීමක් කළ යුතුයි මේ කණ්ඩායම් වල දායකත්වයේ පිළිබඳව. මේ කණ්ඩායමකට සමාජිකයන් 6 දෙනෙකු අන්තර්ගතයි. මේ එක් සමාජිකයන් 6 දෙනා අතරේදී එක් සමාජිකාවක් සිටීම අනිවාර්ය කාරණයක් වෙනවා. මේ නිසා සෑම කණ්ඩායමකටම කාන්තා දායකත්වයේ ලැබී තිබෙනවා. මේ water rafting ක්‍රීඩාවේ රීතියක් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුව තමයි මේ water rafting ක්‍රීඩාව කරන්නට සූදානම් වන්නේ. මේ සඳහා අවශ්‍ය කරන මූලික අංගයක් තිබෙනවා. මේ ඩිංගි බෝට්ටු අපි භාවිතා කරනවා මේ white water rafting ක්‍රීඩාවට. මීට අමතරව සෑම තරඟකාරියක්ම ආරක්ෂිත හිස්වැසුම පැළඳ සිටීම අනිවාර්ය සාධකයක් වෙනවා. ඒ අතරේදී අප සාමාන්‍යයෙන් විවාහාරයේදී භාවිතා වන්නේ ජීවිතාරක්ෂක කබාකියා. නමුත් මෙහි තාක්ෂණික වචනය පිළිබඳව අප පැහැදිලි කිරීමක් කරගත යුතුයි. PFT එම නැත්නම් පුද්ගල ඉරිප්පු උපකරණයක් පැළඳ සිටීම අනිවාර්යයි තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් මේ සියල්ල සමගින් තමයි මේ තරඟකරුවන් තරඟ බිමට අවතීර්ණ වන්නේ. කණ්ඩායම් 9ක් සූදානම් වෙනවා මේ තරඟ බිමට තමන්ගේ දායකත්වය ලබා දෙන්නට. අද දවසේදී මේ කණ්ඩායම් 9 අතරේදී තරඟ වදිනවා කණ්ඩායම් අංක 1 ශ්‍රී ලංකා වොලන්ටියර්ස් කණ්ඩායම, විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභා කණ්ඩායම සමගින් විදේශීය ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුත් තරඟ බිමට අවතීර්ණ වී සිටිනවා. ඊට අමතරව කණ්ඩායම් අංක 2 නිගම්බු CL නිගම්බු චැලෙන්ජර් ක්ලබ්, එවැගේම කණ්ඩායම් අංක 3 ලෙසින් කටයුතු කරනවා බොල්ලෑගල කණ්ඩායම, කණ්ඩායම් අංක 4 යං බොයිස් කණ්ඩායම. හිතවතුනි, මෙන්න අපට දක්නට ලැබෙනවා මේ ලබා දෙන ආරම්භක සංඥාවෙන් යුතුව තරඟය ආරම්භ කරන්නට සියල්ලන් සූදානම් වෙනවා. අද දවසේදී තරඟ ආරම්භක සංඥාව ලබා දෙන්නට ශ්‍රී ලංකා සමාගමේ ක්‍රියාකාරකම් සහ අනුග්‍රහක කළමනාකාර සජීව වික්‍රමසිංහ මහතාත්, එවැගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අලෙවි අධ්‍යක්ෂ සම්පත් අමරසේකර මහතාත් සූදානම්ින් සිටිනවා. ඔවුන් සමගින් ඇඩ්වෙන්චර් ලෑන්ඩ් මේ කණ්ඩායමේ සියලු තාක්ෂණික සම්මාධම සමගින් මෙන්න ප්‍රථම කණ්ඩායම තරඟ බිමට අවතීර්ණ වුණා. මෙතන සිට කිලෝමීටර් 5ක දුර ප්‍රමාණයක් මේ ප්‍රචණ්ඩ රළ පෙළ තරණය කරමින් මේ කණ්ඩායම් ගමන් ගත යුතුයි. අඩුම කාලයකින් වැඩිම වේගයක් සහිතව තරඟය නිවා කරන කණ්ඩායමට තමයි සමස්ත ශූරතාව හිමි කර දෙන්නට සූදානම් වන්නේ. කණ්ඩායම් අංක 1 ශ්‍රී ලංකන් වොලන්ටියර්ස් කණ්ඩායම විදේශීය තරඟකාරයන් සමගින් දැන් මේ ජල කඳ තරණය කරමින් මේ රළ පෙළ ගැසෙන සුදු ජල කඳ තරණය කරමින් තමන්ගේ දායකත්වය ලබා දෙනවා. කණ්ඩායම් අංක 2 නිගම්බු චැලෙන්ජර්ස් කණ්ඩායම මේකම පුරවරෙන් තරඟ බිමට අවතීර්ණ වුණේ. ඒ තරඟ කණ්ඩායමත් තමන්ගේ දායකත්වය සමගින් සූදානම්. මේ සෑම කණ්ඩායමක් සමගින්ම විශේෂයෙන්ම මේ කණ්ඩායමට මඟ පෙන්වන්නට, ඔවුන්ට අවශ්‍ය අනුබලය දැනුම ලබා දෙන්නට යාත්‍රාවේ මූලිකයෙක් ගමන් කරනවා
පොක්සන් කියන මේ තාක්ෂණික නාමයෙන් යුතු අපු බහුව හඳුන්වනවා. මේ සියලු දෙනාගේ දායකත්වයේ මතින් තමයි අද තරගය ක්‍රියාත්මක වන්නේ. කණ්ඩායම් අංක 3 තරග බිමට දැන් සූදානම් මේ කැලණි නදී තෙරේ ජල රළ සමගින් පෙළබදින්නට බොල්ලෑගල කණ්ඩායම, කණ්ඩායම් අංක 4 යං බොයිස්, කණ්ඩායම් අංක 5 චැලෙන්ජ් අංක 1 කණ්ඩායම, අංක 6 කණ්ඩායම ලෙසින් චැලෙන්ජර්ස් අංක 2 කණ්ඩායම, අංක 7 කණ්ඩායම ලෙසින් අද දවසේදී කටයුතු කරනවා චැලෙන්ජර්ස් කැලණිය කණ්ඩායම, අංක 8 w.w.we කණ්ඩායම, එවැගේම කණ්ඩායම් අංක 9 සිවිලියන්ස් කණ්ඩායම. මේ සියලු කණ්ඩායම් ඒකාත්මිකව ඒකරාශීව අද දවසේදී මේ උණුසුම් තරඟ අත්දැකීම ලබා දෙන්නට සූදානම්. හිතවතුනි, මතක් කළ යුතුයි මේ තමයි ලංකාවේ ප්‍රථම වතාවට මේ වයිට් වෝටර් රාෆ්ටින් තරඟාවලියක සංවිධාන කටයුතු සිදුවන්නේ. ශ්‍රී ලංකාව ඉතාමත් යෝග්‍ය පරිසරයක් ස්වභාවිකව නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව සිදු කරන්නට නියමිත ස්ථානය නැත්නම් හොඳම තෝතැන්න හැටියට මේ ස්ථානය හඳුන්වන්නට තිබෙනවා. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික රූපවාහිනිය මේ දැවැන්ත කාර්යයේදී පෙළගැසී සිටිනවා. ශ්‍රී ලාංකීය ක්‍රීඩා සංනිවේදනයේ ප්‍රමුඛයා ලෙසින් සමදා ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ හදවත් සොරාගත් ජාතික රූපවාහිනිය මෙවරත් නැවුම් පෙරළියකට සූදානම් වෙමින් සැරසෙනවා. අද දවසේදී මේ කාර්ය වෙනුවෙන් ජාතික රූපවාහිනිය සමගින් ඇඩ්වෙන්චර් ලෑන්ඩ් ආයතනය අත්වල මැද ගන්නවා. ශ්‍රී ලංකාවේ ඇඩ්වෙන්චර් ක්‍රීඩාවේදී නැත්නම් ත්‍රාසජනක ක්‍රීඩාවන් සඳහා ප්‍රමුඛ නාමයක් උසුලන ඇඩ්වෙන්චර් ලෑන්ඩ් කණ්ඩායම, එවැගේම ඔවුන් සමගින් එකතුව මේ දැවැන්ත තරඟ අත්දැකීම ඔබ වෙත සජීවීව නිවසේ සිට ඔබට ලබා දෙන්නට අත්වල බැඳගන්නේ අප සමගින් බලයේ ශක්තිය නොනවතින ජවය ඒකරාශී කරමින් නෙස්ටමෝල්ඩ් ආයතනය. එවැගේම නිල බැංකු සහකරු ලෙසින් සම්පත් බැංකුවත් අද දවසේ කටයුතු කරනවා. හිතවතුනි, සමනල ගිරිය සිරසින් ආරම්භ වුණු කැලණි නදී තෙර කැලණි ගංගාව මහා මුහුද සිප ගනිද්දී ඒ ගෙවා දමන දුර ප්‍රමාණය තුළ ඔවුන්ගේ මේ නැත්නම් මේ කැලණි ගඟේ අතිශය සුන්දරම සහ චමත්කාර ජනකම ස්වභාවික පිහිටීමේ ස්ථානයේ ලෙස මේ කිතුල්ගල අඩවිය හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍ය භාවිතය ව්‍යවහාරය කැලණි ගඟේ තරුණ අවධියයි කියා අප දන්නවා. ඕනෑම කෙනෙකුගේ තරුණ අවධිය තමයි ශක්තිය ජවයේ නිරන්තරයෙන්ම ඒකරාශී වී තිබෙන්නේ. නැවුම් අදහස් නිර්මාණශීලී හැඟුම් උත්පාදනය වෙන්නේ. ඉතින් අද දවසේදී මේ කැලණි ගඟේ තරුණ අවධියේදී තවත් අපූරු නැවුම් අත්දැකීමක් ඔබට තිලන කරන්නට ජාතික රූපවාහිනියත් එවැගේම ඇඩ්වෙන්චර් ලෑන්ඩ් ආයතනයත් සූදානම්. සිංහල අලුත් අවුරුදු උත්සවයේ නිරන්තරයෙන්ම සාමූහිකත්වය එවැගේම උපරිම කැපවීම සහ විශ්වසනීයත්වයේ ජනතාවට ඒකරාශී කරන තෝතැන්නක්. කණ්ඩායම් 9ක් තරඟ බිමේ ජාතික රූපවාහිනිය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වයිට් වෝටර් රාෆ්ටින් තරඟාවලියක් හඳුන්වා දෙනවා. වයිට් වෝටර් රාෆ්ටින් තරඟාවලිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවට. ඒ නියමාකාරයෙන් ජාත්‍යන්තර රූප රාමු සමගින් ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්. විශේෂයෙන්ම හිතවතුනි, ජාත්‍යන්තර රීතියට අනුව මේ තරඟ බිම සියලු කටයුතු සිද්ධ වෙනවා. ඒ සියල්ල එසෙනින් කියන්නට සූදානම් වෙනවා. කිලෝමීටර් 5ක් මෙතෙන් සිට මේ තරඟකරුවන් අති සුන්දර ගමනයක යෙදෙනවා. අපි සූදානම් නිරන්තරයෙන්ම ඒ සියලු දෑ ඔබ වෙත ගෙන එන්නට මේ සුන්දර කැලණි ගඟ මැත්තේ සිට. අවුරුදු උදානයත් එක්ක අපි එකතුලා ඉඳී